ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් ලංකා YouTube channel එකට. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ප්‍රසන්ටේෂන් එකක් හදන්න පැය ගාණක් මහන්සි වෙන එක සමහර වෙලාවට දැන් ඉතිහාසයට එකතු වෙයි. අද අපි බලමු කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI පාවිච්චි කරලා මේ වැඩේ කොච්චර ලීසි කරගන්න පුරුවන්ද කියලා. ප්‍රසන්ටේෂන් එකක් හදන්න ගියාම ස්ලයිඩ් ෆෝමැට් කරනවා, තීම් එකක් හොයනවා, ඊට පස්සේ ගැළපෙන පින්තූර හොයනවා. ඇත්තටම අන්තර්ගතය හදනවට වඩා වෙලාව යන්නේ මේ වගේ දේවල් වලට නේද? ඒක ටිකක් වෙහෙසකර වැඩක්. හැබැයි ඉතින් මේ කරදරේට දැන් නියම විසඳුමක් ඇවිල්ලා තියෙනවා. Google එකේ Gemini AI එකට එකතු වෙච්ච අලුත්ම විශේෂාංගයකට පුරවන් මේ සම්පූර්ණ ක්‍රියාවලියම ස්වයංක්‍රීය කරන්න. ඒකට ඕන වෙන්නේ පොඩි උපදෙසක්. ඒ කියන්නේ prompt එකක් විතරයි. හොඳයි. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. බලමු මේ ප්‍රසන්ටේෂන් හදන එකේ තියෙන ඇත්තම ගැටලුව මොකක්ද කියලා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි කන්ටෙන්ට් එකට වඩා ප්‍රසන්ටේෂන් එකේ ඩිසයින් එක ගැන හිතන එක. නිකමට හිතන්න ගැළපෙන තීම් එකක් තෝරන්න, වර්ණ ගලපන්න, පින්තූරු හොයන්න මේවට කොච්චරනම් වටිනා කාලයක් නාස්ති වෙනවද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ඒකට තමයි Google අපිට Gemini Canvas හඳුන්වලා දෙන්නේ. අපි බලමු මේක මොන වගේ දෙයක්ද කියලා. හරි, සරලවම කිව්වොත් Gemini Canvas කියන්නේ AI tool එකක්. ඒත් මේකේ විශේෂත්වය තමයි අපි මාතෘකාවක් හරි මොකක් හරි ડોකියුමන්ට් එකක් හරි දුන්නම ඒකට ගැළපෙන විදියට themes ලියන්න ඕන දේවල්, පින්තූර මේ හැමදේම AI එකෙන්ම හදලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඔක්කොම කෙලින්ම Google Slides වලට export කරගන්න. නියමයි නේද? හරි, අහන්න නම් නියමයි. ඒත් ඇත්තටම මේ අලුත් ෆීචර් එක වැඩ කරන්නේ කොහොමද? අපි බලමු ඒක කොච්චර ලේසිද කියලා. ඇත්තටම මේකේ හිතනවට වඩා හරිම සරලයි. මේකේ ක්‍රියාවලිය හරිම සරලයි. පියවර 4යි තියෙන්නේ. මුලින්ම Gemini වලට ගිහින් tools කියන තැනින් canvas තෝරගන්න. ඊට පස්සේ හදන්න ඕන දේ ගැන පොඩි prompt එකක්, ඒ කියන්නේ මාතෘකාවක් හරි document එකක් හරි දෙන්න. තුන්වෙනියට Geminiට කියන්න Google Slides හදන්න කියලා. අන්තිම සහ වැදගත්ම දේ. එහෙම හැදෙන ස්ලයිඩ්ස් ඕනම වෙලාවක අපිට ඕන විදිහට එඩිට් කරගන්නත් පුළුවන්. ඊය වගේම මේකෙන් ස්ලයිඩ් එකේ ඩිසයින් එක විතරක් නෙවෙයි හදලා දෙන්නේ. ඒකට අමතරව ප්‍රසන්ටේෂන් එකට ඕන අවුට්ලයින් එක, ඒ කියන්නේ දල සැකස්ම, කෙටුම්පත් විතරක් නෙවෙයි කතා කරන්න ඕන පොයින්ට්ස් පවා හදලා දෙන්න මේ ටූල් එකට පුරුවා. හැබැයි ඉතින් මේකේ වැඩ එතනින් ඉවර වෙන්නේ නැහැ. ස්ලයිඩ්ස් හදනවට වඩා ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන්. බලමුද ඒ මොනවද කියලා. මේකේ තියෙන විවිධත්වය ඇත්තටම පුදුමයි. හිතන්නකෝ, ශිෂ්‍යයෙකුට පුළුවන් යාගේ රිසර්ච් රිපෝට් එකක් ඉන්ටරැක්ටිව් ගේම් එකක් කරන්න. එහෙම නැත්නම් ස්ටඩි ගයිඩ් එකකින් ක්විස් එකක් හදාගන්න. ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ට මීටිං නෝට්ස් ටික ඇක්ෂන් ප්ලෑන් එකක් කරගන්න පුළුවන්. සංකීර්ණ දත්ත තියනවද? ඒව ලස්සන ඉන්ෆෝග්‍රැෆික් එකක් බවට පත් කරන්නත් පුළුවන්. මීට අමතරව LaTeX කියන විශේෂාංගයත් මේකේ තියෙනවා. මේක නම් විශේෂයෙන්ම අධ්‍යයනය සහ තාක්ෂණික පැත්තේ අයට ගොඩක් වටින දෙයක් වෙයි. සංකීර්ණ වගු, සමීකරණ, එහෙමත් නැත්නම් කොලම් කීපයක ડોකියුමන්ට්ස් උනත් ලේසියෙන්ම හදලා Gemini ඇතුළේම ප්‍රිවිව් එකක් බලලා PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න මේකෙන් පුළුවන්. හරි. දැන් ඔක්කොටම හිතෙන ප්‍රශ්නේ තමයි මේ සුපිරි canvas tool එක අපිට පාවිච්චි කරන්න ලැබෙන්නේ කොහොමද කියන එක. අපි බලමු ඒකට access කරන විදිහ ගැන. දැනටම Gemini Pro පාවිච්චි කරන අයට නම් මේ Canvas පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ අයට ලැබෙන්නේ අලුත්ම Gemini 2.5 Pro මොඩල් එක. ඒ කියන්නේ Google එකේ දැනට තියෙන බලවත්ම නිර්මාණශීලීම AI හැකියාවන් අත්විඳින්න පුළුවන්. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. නොමිලේ Gemini පාවිච්චි කරන අයට තව සති කිහිපයකින් මේ පහසුකම ලැබෙන්න නියමිතයි. ඉතින් මේ Gemini Canvas වගේ tools දිහා බලද්දී අන්තිමට එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අපේ දෛනික වැඩ කටයුතු වල ඵලදායීතාවය, ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එකේ අනාගතය සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ AI අතටපත් වෙයිද?